ලොරි ටෝක් එකට අපේ එක්කෙනාලා නම මේ වරුණ අයියා. මොකද වෙනවත් නැහැ. අයිබන්. ඉතින් මේ මොකද මේ දවස්වල විස්තර කොහොමද මොකද දේශපාලන තත්ත්වය අපි හැමෝම දන්නවා මොකක්ද වෙන්නේ කියලා. මොකද වෙන්නේ කියලා ඕගොල්ලන්ගෙන් තමයි අහන්නේ. ඕගොල්ලෝ තමයි දැන් අද හැබැයි මේ ශ්‍රීගෙන් තමයි අහන්න තියෙන කතාවක් අහනවා නම් ඉතින්. ඒ අපිට කැම්පේන් කරලා දෙනවනේ මචං. JP එක අපිට නිකන් ඔටෝ කැම්පේන් කරලා දෙන. මං කිව්වේ මාස 6න් 6ට වගේ ඔය මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ කොහොම ගෙන්නනවා නම් මචං අපිට කැම්පේන් කරන්න හරි ලේසි බා. ඔව් මම ඒක තමයි මම නිකන් මම අහන්න ප්‍රශ්නයක්. දැන් මම දැක්ක ඒ කට්ටිය කොළඹ ඇවිල්ලා හිටියනේ. ඔව්. ඇවිල්ලා හිටපු කට්ටිය ඔක්කොම කිව්ව සටන් පාටයක් තියෙනවා. මේ රට බේරගත්ත වීරයව බේරගන්න ඇවිල්ලා ඉන්නේ කියලා. දැන් මට එකපාරට මචං එක බලපුවම ප්‍රශ්නයක් අල්ලස්සගේ මොකක් හරි නඩුවකට ඇවිල්ලා එන්නකෝ මේ රට බේරගත්ත වීරයා බේරගන්න වගේ ස්ලෝගන් එකක් ආවේ කොහොමද ඒකට කියලා. නෑ මම පස්සේ මම ආයෙක වෙන විදිහකින් මම හදාගත්තා. ඒ කියන්නේ මෙහෙමනේ. මට හිතෙන දේ ඒක. දැන් ඇත්තටම කෙනෙක්ට කවුරු හරි ගිහින් කිව්වොත් එහෙම වරුණ මගෙන් අල්ලස්සක් ගත්තා කියලා. අල්ලසක් ගත්තා කියලා. අල්ලස්ක මෙසෙම එන්න කියන්න බෑ මචං ඒක නීතිය. එන්න කියපුවාම එයා යන්නත් ඕන. ඒකට ඒක මං හිතන්නේ අවුලක් තියෙනවා. ඒකට දැන් මහින්ද රාජපක්ෂද සජිත් ප්‍රේමදාසද රනිල් වික්‍රමසිංහද කවුද අදාළ නැහැ. කවුරු හරි පැමිණිල්ලක් දැම්මොත් යන්න ඕනේ. හැබැයි දැන් මේක වෙලා තියෙන මචං ඒගොල්ලෝ එන කැම්පේන් ආණ්ඩුවෙන් එන කැම්පේන් එකක් ගන්න හෙට මහින්දව දානවා අනිද්දා අරයව දානවා රනිල්ව දානවා මෙයා දානවා කියලා. එහෙම කැම්පේන් එකක් හදලා ඊට පස්සේ දැන් මොකක් හරි පැමිණිල්ලකට එන්න කිව්වුවාම ඒකට යාව නියෝජනය කරන සමාජයට එන අදහසක් දැන් මේ එන්නේ ගන්න තමයි මේ මහින්ද හිරේ දාන්නේ. එතකොට තමයි අර ප්‍රශ්නේ එන්නේ. කැම්පේන් එක හැදෙන්නේ නැත්නම් කොහොම දැන් කොළඹට මිනිස්සු ඇවිල්ලා දැල්ලස් එකට රනිල් වික්‍රමසිංහට ඉස්සෙල්ලාම CID එකට එන්න කොහොම එයා තනියමනේ ගියේ. ඔව්. කවනීතෝ කෙනෙක් එක්ක එහෙම නෑවනේ. හැබැයි ඒකට වඩා දැන් මේක මෙහෙම වෙන ලොකු කැම්පේන් එකක් හැදෙන්නේ මේ ඒගොල්ලෝ කලින් කරපු කැම්පේන් එකත් එක්ක. ඒ නිසා දැන් ආණ්ඩුව විසින් ආණ්ඩුවට විරුද්ධව මිනිස්සු දැන් පාරට කැම්පේන් එකක් හදන්න දැන් නිකන් හිතුවොත් එහෙම මට හිතෙන එක දැන් මයිදිනේ කලේ නෑනේ මේ කවුද මේ පොහොට්ටුවෙන් ඔව්. ඊය අද පොහොට්ටුවේ මයිදිනයක් කරගත්තා. මට හිතෙන්නේ මයිදිනේට පෙන්වන්න ඕන සෙනෙක පෙන්වන්න. හැබැයි ඒක ඇත්ත කතාවනේ. ඒ කියන්නේ හිරේ දානවා කියලා කැම්පේන් කරේ නැත්තම් මහින්ද රාජපක්ෂ තිබ්බ සද්ද නැතුව ඇවිල්ලා මේ කටුත් ඔය අර කිව්වාගේ සාමාන්‍ය ප්‍රකාශයක් දෙන එක සාමාන්‍ය දෙයක් නේ. හිරේ දානවා කොහොම මිනිස්සු හිතනවා මේ හිරේ දාන්න තමයි එන්න කියන්නේ. එතකොට මචං සාමාන්‍යයෙන් ඇත්තටම ඕන නම් ওই ප්‍රකාශය ගන්න නිලධාරීන් දෙන්නෙට ගියා නම් ගෙදර ගියා නම් මං කියන්නේ මේ කැම්පේන් එකක් නැහැ නේ මෙතන. ඔව් ගිහිල්ලා ගන්නත් තිබ්බා. එන්න කියන එකත් ප්‍රශ්නයක් නෑ. ඔය හැමෝටම එන්න කියනවා. ඔව් එන්න කියනවා ඒක අල්ලස් කමිෂන් නේ. ඔව් එන්න කියනවා. ඉතින් හැබැයි ඉතින් ඒක අර ඒගොල්ලෝ කරපු කැම්පේන් එකම තමයි මේ කවුන්ට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක අර කවුන්ටර් කැම්පේන් එකක් තමයි ඇත්තටම වදිනේ. මේ හොඳ ජස්ටිෆිකේෂන් එක ඇයි රට බේදාති බේරගන්න මේ මහින්ද රාජපක්ෂ බේරගන්න කොළඹට එන්න කියන හේතුව අරගොල්ලෝ හිරේ දානවා කියන හින්දාම තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ කියන එක. දැන් මේ මට තේරෙන්නේ නැත්තේ දැන් සමහර විට මෙයාලගේ දැන් JP-ත් එක්ක ආශ්‍රය කරන නිසා දැන් සමහර කැම්පේන් සමහර දේවල් තියෙනවා. දැන් අපි හිතන් ඉතින් ඇත්තටම JP කියන්නේ සාමාන්‍ය හොඳ පොලිටිකල් බියුරෝ එකක් තියලා එයාලා කතා කරලා විචාර බුද්ධිය සාකච්ඡා කරලා දැන් අපි මෙහෙම කරොත් මේක මෙහෙම වෙයි. එතකොට උදාහරණයක් මැයිදිනේදී ඇයි අර වගේ කතා ටිකක් කියන්නේ මේ ඒ කියන්නේ මේ අනිවාර්ය අධිකරණයට අපහාස කිරීම කියලා මං කියන්නේ ඒක තේරෙනවනේ පොඩි ළමයට උනා මං අහන්නේ ඇයි එහෙම ඇත්තටම එහෙම විචාර බුද්ධියක් නැත්ද අපි රැවටිලා අදින් තියනවා මම හිතන්නේ දැන් JVP එකට හැමදාම තිබුණේ මේ ඒගොල්ලෝ විපක්ෂේ හිටියේ ආණ්ඩුවකට විරුද්ධව කැම්පේන් එකක් හදලා. ඒලා ආණ්ඩුවකට විරුද්ධව කැම්පේන් එකක් හදන එක හරි ලේසියිනේ මොනවා හරි කරන එකට ගහනවා වැදුනොත් හරි වැදුන නැත්නම් ඒක අහක් යනවා ආයෙක රිටර්න් වෙනවා කියලා එකක් නැහැනේ කවුරුත් එහෙම ඒවා රිටර්න් කරන කැම්පේන් හදන්න හිතන්නෙත් නැහැ විපක්ෂයකට විරුද්ධව. ලංකාවේ ඉස්සර හිටපු ආණ්ඩු ගත්තාම කවුරුත් එහෙම ලොකුවට කැම්පේන් ගැන හිතුවේ නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ හරි මං කියන්නේ එහෙම නිකන් ලංකාවේ කැම්පේන් ගැන ටිකක් හිතුවා නම් හිතුවේ මහින්ද රාජපක්ෂලා යුද්ධ කාලේ ආර් ප්‍රේමදාස ටිකක් ඒක කම්මුදාව රෝමියෝ කඩි කැම්පේන් ගැන ඒක මහායව නෙමෙයි නමුත් සාමාන්‍ය මට්ටමකින් හිතුවා. හැබැයි අනිත් ඒ ගොඩක් අය කැම්පේන් ගැන වැඩි හිතුවේ නැහනේ. ආණ්ඩුවේ වැඩක් කරන එකක් ඔය ප්‍රචාරය කරනවා මිසක මේ ආණ්ඩුව පවත්වාගෙන යන්න මේ කැම්පේන් වලින් ආණ්ඩුව පවත්වගෙන යනවා කියලා එකක් තිබුණේ නැහනේ. දැන් උදාහරණයක් මට හොඳට මතකයි ඔය වෙලාවක මේ මොකද්ද මේ ඔය ළඟම පාසල හොඳම පාසල ප්‍රොජෙක්ට් එක කරලා දැන් ඒකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ෆුල් පේජ් එකක් මේ අකිලගේ ෆොටෝ එකකුත් දාලා කවුද ජනාධිපති මෛත්‍රීගේ ෆොටෝ එකකුත් දාලා මේ රනිල්ගේ ෆොටෝ එකකුත් දාලා ගෙනත් තිබ්බා. පත්තරේ තිබුණා දැක්ක ගමන් රනිල් වික්‍රමසිංහ හොම මොකද්ද මේ පුල් පේජ් එකක් දාලා කොහොමද නෑ මේ ජනාධිපතිතුමා හරි ජනාධිපතිතුමාට ඕන නම් දාගන්න කියන්නේ මම මේ අමාත්‍යාංශයේ එකයින් ඇමතුමාගේ එකයින් කරගන්න යා කැමති නම් මගේ එක හරි අයින් කරන්නකෝ. ඒයි කිව්වහම it works to talk man.
වැඩවලට කතා කරන්න දෙන්නකො ඉන්නේ ඒ කාලේ හිටපු මිනිස්සු හිතුවේ එහෙම. ඒ කියන්නේ වැඩ රට කරනවා කියන වැඩ කරනවා කියන එක වැඩ කරන් යනවා. ඉතින් ඒකට ප්‍රචාරය හම්බ වෙනවා. අයිට්‍රූප වාහිනී නිවුස් වලින් හරිය මේක. දැන් එහෙමනේ දැන් ඇවිල්ලා ලංකාවේ දැන් නිකන් හිතුවොත් එහෙම දැන් ඔය පොඩි වැඩ කරලා හෙන කැම්පේන් කරනවා නේද? තීන්ත ගාලා හරිය මෙහෙ කරලා. ඔකට මරු පොඩි පොලිටිකල් උදාහරණයක් තියෙනවා. මේ කමනතිද වල channel එකේ කිව්වට මේ යූත් නෑ 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 කිසි ප්‍රශ්නයක් කියන්නේ දැන් ඔය ස්ලෝවෙජ් සිසෙක් කියලා දාර්ශනිකයෙක් හිටියා. ජිජෙක් දන්නවනේ. ඒක ජිජෙක් විග්‍රහ කරනවා දැන් එක එක රටවල අර සෙක්ස් ගැන තියෙන මේ ආකල්ප. දැන් එක කියන්නේ වඩාත්ම කැමති ප්‍රංශය නම් මේ සිස්ටම් එක තමයි. ඇමරිකාවේ නම් මෙහෙම හොම යා විග්‍රහ කරන් කියලා යාගේ රට ස්ලෝවේකියාව ගැන කියන්න ගිහින් යා කියනවා අපේ රටේ වගේ නම් සෙක්ස් කියන එකට කියන්නේ සෙක්ස් කරනවා කියන්නේ මේ නිදා ගන්න යනවා කියලා. නිදා ගන්න යනවා. කියලා ලංකාවත් එක සමානයි හිතනවා. ඒකින් තමයි මතක් කරේ ගිහිල්ලා දැන් නිදා ගන්නවා. උදේට දෙන්න try කරනවා ඊයේ මාර වැඩක් වුණා වගේ එකක් පෙන්වන්න. දෙන්න කතා කරගන්නවා. හරිද? මොකුත් වෙලා නැහැ හරිද? නිදාගෙන තියෙන්නේ. මාර වැඩක් වුණා වගේ එකක් දැන් දෙන්න කතා කරගන්නවා කියලා. යා ඉතින් විහිළුවට කියලා මේ උගල රට ගැන. මේ දැන් ඒ ආණ්ඩුවත් එහෙම දැන් මොකුත් කරන්නේ නැහැ. දැන් මෙන්න වැඩක් කළා කියලා එන ලොකු දැන් පෙන්නන්න try කරනවා. තීන්ත ගාලා දැන් මට මතකයි අර ඒගොල්ලෝ නමකුත් දැම්මනේ ඒගොල්ලන්ගේ ඇමති කියන සූරපප්පා කියලා. එන්න මාර වැඩකාරයෙක් කියලා. දැන් මිනිහා ඔය මගේ ගෙවල් කිට්ටුවේ යක්කලා ඔය ආයුර්වේද ඉස්සරහට පාර කඩම් බඩනෝනේ. මිනිහා එක දැන් පාර වැහුවා. දවසෙන් නුවර පාර හැදුවා කියලා. ඇතර මේ වෙලාව තිබුණා පරණ බෝක්කුවක් තිබිලා. බෝක්කු වඩන් ගිහින්. පරණ බෝක්කු උඩින් දාපු මේක ගලවන් ගිහිල්ලා. ඉතින් වැලි කොට්ට ටිකක් දාලා සාමාන්‍යයෙන් දැන් ඔය අපේ මගේ ෆාම් තියෙන අපේ ෆාම් වල ලොකු වැස්ස ආපුවාම ඉබුරු කඩයි යනවා. ඔව් එතකොට සාමාන්‍යයෙන් අපේ ගෝලියෝ දෙන්නෙක් සෙට් වෙලා දවසෙන් ඔයක වැලි කොට්ට කරලා අර කඩාඩු හනවා කියන්නේ. කඩාඩු හනවා සාමාන්‍යයෙන් හරිද? ඒ වගේ වැඩක් කරලා ඉන්න කැම්පේන් එක මු ජිම්ප් මම ඇත්තටම යන ගමන් පාරේ දැන් ඉතින් ටිකක් ට්‍රැෆික්. මම ආයෙ වටෙන් හරවන් ගිහින් බලලා මිනිහා මොකද්ද මේ කරලා දෙන්නේ හෙන වැඩේ කියලා. බලපුවාම මේ අඩි 10 10 විතර මේ ඒ ටිකද අර ගිහිල්ලා තියෙන්නේ. වලක් වහලා ඒ ගියපු කෑල්ල වහලා. යනවා ඉතින් ආයෙ තාම නෑ ඒක තාම ඒ ටික වැස්සේ නෑ ලොකුවට. වැස්සේ නෑ. හෙටන් ඉඳන් වැස්සෙන්නේ දැන් අපේ දැන් මේ අද හෙට එනවා වැස්ස. ඒක බලන්න හිට මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නේ නේ. අර මේ මම මේ ළඟදී දැක්කා ළඟදී මේ වර්ණායක පරණ ෆොටෝ එකක් ඇවිල්ලා තිබ්බා. මේ කලින් JP කට්ටියත් ඔව් මම හිතන්නේ ඔක ඇවිල්ලා 2000 අවුරුදු මතක මම හිතන්නේ ඔක 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඒ කියන්නේ අර ආපහු අර බලය වැඩි කරගෙන සංශෝධනයක් ගෙනාවේ මම හිතන්නේ ඒකතොර 2000 අර මහින්ද රාජපක්ෂ ලා. මහින්ද රාජපක්ෂ. අන්න ඒ වෙලාවේ ඔය අපේ මතිවරණ කොමිෂන් ඉස්සරහා ඔය කොට විරුද්ධව තිබුණු විරෝධතා ව්‍යාපාරය. රයිට් රයිට්. මොකද මම දැක්කා ඒකට කට්ටිය මේ පොඩි පොඩි හැලි ටිකක් එහෙම ලියාගෙන යනවා මේ Facebook එකේ අර එහෙම. මට ඇත්තටම අහන්න දෙන්නේ දැන් අර අපි ආය අර ප්‍රශ්න වෙන්නේ අර ඒ කියන්නේ අපිට JVP ගැන කියලා තිබ්බනේ කතාවක්. ඒ විශේෂයෙන්ම අපේ ජෙනරේෂන් අපේ ජෙනරේෂන් එකට JP කියලා කියන්නේ මාර විචාර බුද්ධියක් තියෙන ඒගොල්ලෝ මාර කියන්නේ මේ මොනවාද දැනුමකින් යුක්ත ඒ කියන්නේ ගවර්නන්ස් කියන එක හොඳටම දන්න සෙට් හැබැයි කරලා තියෙනවා කියලා සවරණයි දැන් අපිට අර 88 89 කිව්වට අපිට ඒක ෆීල් වෙන්නේ නැහැ. මොකද අපි ඒක දන්නේ නැහනේ. ඒතර අපේ විශේෂයෙන්ම අපේ ජෙනරේෂන් එකට මේ මිලේනියන්ස්ලා තමයි ගොඩක් මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ ඇත්තටම. සහ ඡන්ද තීරණ කරෙත් ගොඩක් ඒ කට්ටිය. එතකොට ඒ අයට ඔය අපි දැක්කේ ඒ කියන්නේ හදාගෙන ආපු එකක් තියෙනවා. මාර විචාර බුද්ධියක් තියෙනවා. හරි විනයක් තියෙනවා. හොරකම් කරන්නේ නැහැ. ඒ කියන්නේ එන්න මේ වෙන කතාවක්නේ. එතකොට ඒක ඇත්තටම නැද්ද? මම හිතන්නේ මෙහෙම දවුවේ අපිට අදහස් තියෙන මේ රටක් පාලනය කරනවා කියන්නේ මාර නිකම් මේ අර සරවතෝ බල්ට සියලු දේ දන්න මාර පොරක් කරන වැඩක් කියලා. මම කියන්නේ රටක් කරනවා කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. රටක් කරනවා කියලා කියන්නේ ඒ කියන්නේ පළවෙනි දේ දැන් මොකද්ද වෙන්න තියෙන්නේ කියන එක දැනගන්න අදහසක් තියෙන්න ඕනේ. ඊළඟට හොඳ ටීම් එකක් ඉන්න ඕනේ හැම ශ්‍රේෂ්ඨ එකම. බය නැතුව තීරණ ගන්න ඕනේ. බය නැතුව තීරණ ගන්න ඕනේ. ඒ තීරණ ගන්න අනිත් මිනිස්සුත් එක්ක මේ කෝඩිනේට් කරගන්න. ඒ හැර දැන් උදාහරණයකට දැන් අපි හිතුව මහින්ද රාජපක්ෂ කියලා. මහින්ද රාජපක්ෂ අවුරුදු 10ක් විතර රට කදියට පාලනය කළානේ. මහින්ද ඔය හැම සබ්ජෙක්ට් එකක්ම දන්නේ නැහනේ. සමහරක් ඒවා දැන් මේ තියරි අරව මේවා මේ එහෙම මේ තියරිය අරව මේවා ලිබරලිසම් කියන්නේ මොකද්ද? මම අද දැන් අහුවා. ඕවා දන්නේ නැහැ. හැබැයි එයා දන්නවා මිනිස්සුන්ගෙන් වැඩ ටික කරගන්න. දැන් රනිල් වික්‍රමසිංහ වගේ ගත්ත දුරටියක් වෙනස්. එයා සාමාන්‍යයෙන් සබ්ජෙක්ට් එක ටිකක් වැඩිපුර හිතනවා. මිනිස්සුන්ගෙන් වැඩ ගන්න එක කෙසේ වෙතත් දැන් වැඩ කරන අය කරන වැඩේ හරිද වැරදි කියලා හිතා ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඔය දැන් ඔය පහුගිය ආණ්ඩුව වැටි ගෝඨාභයගේ කේස් එකෙන් පස්සේ රට ගොඩ ගත්ත එකේ මාර වැඩක් රනිල් කළා කිව්වට මේ පර්සනල් රනිල් කරපු මාර වැඩක්ම නෙමෙයි. එතන තිබුණේ මේ
ඉතින් IMF එකත් එක්ක යම් ප්‍රෝග්‍රෑම් එකකට එකඟ වුණා. එතකොට ඒක අලුත් එකක් නෙමෙයි ලෝකෙ පුරාම මේ තියෙන එකක්. අත්හදා බලපු ප්‍රෝග්‍රෑම් මම හිතන්නේ සෑහෙන සැරයක් අපිත් හදා බලපුවා ෆේල් වෙච්ච ඒවා. ඒක හැබැයි ක්‍රියාත්මක කරන්න බය නැතුව ඉතින් ඒක තීරණ ටික ගත්තා. තීරණ ටික ගත්තා. උතන තමයි තියෙන්නේ. මහ ලොකු දෙයක් නෙමෙයි. තීරණ ටික ගත්තා කරන් ගියා. සමහරක් ඒවා ටිකක් හරි අමාරු තීරණ. දැන් මම එක වෙලාවක මම දැකපු උදාහරණයක් මම කියන්නකෝ. ඔය චන්ද්‍රිකා මට මතකයි සමන් ලැබෙන්නේ. සමන් ලැබෙවේ වතුරෙන් තමයි අර යන්නේ මේ ඔය හම්බන්තොට මොනරාගල පැත්තේ කුඹුරු යායක් අස්වත් ගන්න. ඒතකොට ඒ වෙලාවේ මහින්ද අමරවීර තමයි හිටියේ මේ කුෂිකර්ම ඇමති. ඒතකොට මහින්ද අමරවීරලාගේ ගම් පැත්ත. මම මහින්දගෙත් කුඹුරු තියනද කොහොද ඒ පැත්තේ. ඔයාලා මතකයි මේ සිද්ධිය කුඹුරුවක් කර 10000ක් විතර වතුර නැතුව විනාශ වෙනවා කියලා. දැන් කෙන නිවුස් එක දවස ගන්න දැන් මේ නිවුස් එක යනවා. JVP ගේ නාමල් කරුණාරත්න හැම උද්ඝෝෂණය කරනවා. ලොකු එකක්. එතකොට ඒ වෙලාවේ ඊට පස්සේ මේ අනිත් පැත්තෙන් දැන් වතුර ගියොත් වතුර ටික දුන්නොත් කුඹුරු ටිකට අනිවාර්යෙන් පව කට් එකක් දෙන්න එනවා. දැන් ඒ තිබුණු තත්ත්වෙත් එක්ක පායලා. එතකොට දැන් මොකද්ද කරන්නේ? ඔය ඩිසිෂන් එක ගන්න වුණාම මම ඒක ඇවිල්ලා සාමාන්‍යයෙන් බැලූ බැලමට වැඩිම විරෝධයක් තියෙන ඒ වෙලාව තාම ලයිට් කපලා නැහනේ. වැඩිම විරෝධයක් තියෙන්නේ මේ කුඹුරු ටික විනාශ වෙනවා කියලා දවස ගානේ අර කුඹුරු වේලෙනවා පේනවා. ඉතින් ඒ වෙලාවේ දැන් හරි සාමාන්‍යයෙන් මහින්ද අමරවීරණිය අතෑරලා යනවා වගේ සයිස් එකට ආණ්ඩුවේ දැන් කේන්ති ගිහිල්ලා රණ්ඩු වෙනවා මොකද මිනිහා ගමනේ. ඉතින් ඒ වෙලාවේ ගණන් ටක් ගාලා රනිල් වික්‍රමසිංහ වෙලාවේ කිව්වා රයිට් දැන් කරන්න දෙයක් නැහැ කුඹුරු ටික විනාශ වෙනවා තමයි. ඒකට වන්දි හරි දෙන්න පුළුවන්. පින්නා මානුෂිකයි මේ වචනේ ඇහෙද්දි දැන් නිකන් කුඹුරු ටිකක් ආකර දාස් ගන්නක් යනවා මේ නිකන් කමන්නේ වන්දි දෙන්න පුළුවන් වතුර දෙන්න එපා. මේ ඒතකොට මහින්ද අමරවීර ඉල්ලනවා පොඩි ප්‍රමාණයක් හරි දෙන්න කියලා. හැබැයි මේ පොඩි ප්‍රමාණයක් දුන්නා කියලා අර කෙරවලෙම කුඹුරු වලට වැඩකුත් නැහැ. ඒ වැඩේ වෙන්නේ නැහැ. මොකද මග වතුර පොළොවට යනවා යනවා නම් මේක දන්න ඕනේ. හැබැයි එහෙම ගියොත් පව කට්ටයක් වෙනවා. පව කට්ටයක් වුත් පව කට්ටයක් ඉඳලා ආණ්ඩුවක් එලවලා රටේ ලොකු ටෙන්ෂන් එකක් කියලා තිබුණු වෙලාව. ඊට නෑ දෙන්නේ නැහැ වතුර දෙන්නේ නැහැ. කියන්නේ ඒව හරි අමාරු තීරණ. හැබැයි එහෙම නැතුව යන්න. දැන් එහෙම නැතුව වැනි වෙන තීරණ ගත්තා නම් වෙන්නේ කුඹුරු ටිකටත් කියලා වෙලා ලයිටුත් කියලා වෙනවා. ඒ කියන්නේ කුඹුර වැඩේ හරියට වෙන්නේ නැහැ. නෑ දෙකම වෙන්නේ. දැන් මේ ආණ්ඩුව වෙලා තියෙන්නේ එහෙම. දැන් පළවත්තෙන් එකක් කියනවා මොකක් හරි එකක් වෘත්තීය සමිතිය අරවා මේවා ඔය එකක්. පළවත්තෙන් කියන එක ඇවිල්ලා කිව්වහම ඊට පස්සේ අනුර ගිහිල්ලා ආපහු හම්බ වෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා දැන් අනුර ඉන්නෝනේ යාගේ සර්කල් එකක් ඉන්නෝනේ. ඒගොල්ලන්ගෙන් අහනවා ආපු හාන්ස්ලා ඉන්නවා ධම්මිකලා ඉන්නවා ෂාර්ලා ඉන්නවා ව්‍යාපාරිකයෝ ආපුවම මම ඕම කළොත් මෙහෙම මේ කියලා වෙනවා මේක මෙහෙම බෑ මෙහෙම බෑ කියලා. ඊට පස්සේ එලා රජ නිලධාරීන්ගෙන් අහනවා. ඔය ඔක්කොගෙම අහපුවාම මිනිහට අන්තිමට ක්‍රියා එකක්වත් කරන්න වෙන්නේ නෑ මිනිහා ඔක්කොටම අතර මැද මොකක් හරි කිසිම සීරියස් නැති එකක් කරනවා. දැන් උදාහරණයක් හොඳම තමයි දැන් අර දිත්වා එක. දිත්වා ආපු ගමන්ම දැන් යා ඉස්සෙල්ලාම ගිහිල්ලා හම්බ වුණේ මිනිස්සුනේ. මිනිස්සු හම්බුනාම අරව නෑ මේව නෑ. ඊට පස්සේ බැලුවා රයිට් අපි මේ හොඳ පැකේජ් එකක් හදුව මිනිස්සුන්ට දෙන්න. සහන පැකේජ්. සහන මල්ලක්. සහන මල්ලක්. ඕක මම දන්නව කර භාරත එහෙම දන්නේ නැහැ. ලොකු අකුරෙන් ලියාගන්න නගරමක් ගියත් නැහැ. භාරත කලින් දවසේ කිව්වා සහන නැස්සක් එහෙම දෙනවා කියලා. සහන මල්ල. කියලා ඊට පස්සේ ඔන්න දුන්නා. මේක අවංකවම තමයි කියන්නේ නැත්තේ ඒක දෙන්න හිතාගෙන. ඕක දීලා ඊට පස්සේ දවසක් දෙකක් යද්දී ඔන්න දැන් එනවා ප්‍රශ්නයක්. දැන් IMF එකේ ඉලක්ක ටිකක් තියෙනවා අරවා තියෙනවා මේවා තියෙනවා. ඒකට තියා ගන්න ඕන ඉලක්ක ටිකක් කියලා. ඔන්න මේ පැත්තේ සාකච්ඡාවකට ගියපු ගමන් රත් වෙලා එනවා. සම්පූර්ණ දෙන්න බෑ මේව එකක්වත් දෙන්න බෑ කියලා. මූල්‍ය තමයි වෙන්නේ දැන්. මූල්‍ය රෙගුලාසි තියෙනවා ඒවා එක එක දේවල්. ඊට පස්සේ දැන් දෙවෙනි වටේට එන්නේ දැන්. හරි රයිට් මිනිසුන්ට සාහන දෙනවා කියලා කිව්වයන් පස්සේ ඊළඟට පාරවල් ටික හදන්න තියෙනවා. ඒවා ටික තියෙනවා. ඒවට යන වියදම් ටික පස්සේ ඇස්තමේන්තු වෙලා එනකොට තේරෙනවා අම්මට මේ ඔක්කොම සාහන දීලා හරියන්නේ නැහැ. දැන් තාම පාර හදාගන්න බැරුව ගියා නේද? තාම කෝච්චි පාර හදාගත්තෙත් නැහැ. අනිත් පාරවලුත් හරියට හදලා නැහැ. හදපු ඒවා දැන් බාගෙට ඔක්කොම මෙලිකොට්ට විප්ලව ඔක්කොම ගලවගෙන යනවා. ඉතින් ඒ හින්දා දැන් අර එකක්වත් කරගන්න බැරිලා දැන් තීරණ ගන්න බැරි වුණා හින්දා. තීරණ ගන්න. ඒ කියන්නේ ඇත්තටම අර කියපු තරම් මේගොල්ලන්ට දත්තත් නැහැ. ඒ කියන්නේ තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. ඒ වගේ ප්‍රශ්නක හිර වෙලා ඉන්නේ. එකක් තමයි අත්දැකීම් නැතිකම. ඊළඟට හැබැයි අත්දැකීම් නැතිකම කියලා කියනකොට අය මෙහෙම දෙයක් තියෙනවානේ. දැන් මේ අනුකුමාර සානායක කියලා කියන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු කුෂිකර්ම ඇමති. එතකොට ඇත්තටම මේ වෙලේ දැන් ඔය දහසක් මහයෝ කරන්න ගිහිල්ලා පස් කපලා ඔය ඒ ටික ෆේල් වෙලා මම හිතන වැව් ටික හරන්න ගිහිල්ලා ඒක කියන්නේ වැව් හැරුවේ වෙන මොනවද ගන්න හැරුවද කියලා මම කියන්නේ. නමුත් වැව් ටික හැරුවා. ඒක හාරලා රොන් මඩ ටික අයින් කරපු එක තමයි උනේ. රොන් මඩ අයින් කරපුවාම ඕන වැවක් හිතන එක සාමාන්‍ය මිනිස්සෙක් දන්න දෙයක්. නෑ මේ ප්‍රොජෙක්ට් එකේ ෆේල් එක දැන් අපි නිකන් හිතමු කොහොම තමයි ලංකාවේ තියෙන දේශපාලනේ දැන් මේ තරුණයත් එක්ක නම් අපි කතා කරන්නේ ඒවලත් ගන්න තියෙන එක දැන්
ලංකාවේ කෘෂිකර්මාන්තය ගන්නකො ලංකාවේ කෘෂිකර්මාන්ත මම කියන්නේ මේ මුළු කතාවම තියෙන කතාව. ලංකාවේ කෘෂිකර්මාන්තයේ දැන් මහවැලිය කියන්නේ මහවැලිය ඉලක්කෙ තිබුණේ ලංකාවේ තවදුරටත් ඉඩම් සහ වතුර කියන්නේ කෘෂිකර්මාන්තයේ අවශ්‍යතාවය ඉඩම් සහ වතුර කියන එක මහවැලියෙන් ඉවර වෙන්න ඕන. කියන්නේ මහවැලියෙන් පස්සේ තවදුරටත් අලුතෙන් ඉඩම් දෙන්නයි වතුර දෙන්නයි නෑ. ඒක මහවැලිය දැනන් හිටියා. නිසා මහවැලි ප්‍රොජෙක්ට් එකේම කොටසක් තිබුණා 80 මට මතකයි 84 5 වගේ එක පටන් ගන්න තිබුණේ. ඒ කාලේ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් මගේ ළඟ තියෙනවා ලියපු එක ඇග්‍රිකල්චර් මොඩර්නයිසේෂන් කියලා. ඒතර මහවැලියෙම ඊළඟ ස්ටෙප් එකක් තිබුණා තවදුරටත් ඉඩම් වතුර දෙන්න බෑ. දැන් අර මේ ඒවා මොකද්ද කියන්නේ මේ කැපැසිටි එක වැඩි කරගන්න වර්ටිකල් ඇග්‍රිකල්චර් රෝම ඒවා මේ පැත්තට යන එක ගැන විචි කන්සෙප්ට් එක මේ ගියා තිබුණා 80 ගණන් වල. ඒ තුන්වෙනි පරම්පරාවක් වෙනකන් කියලා හදලා තිබ්බනේ. එතෙන් හදලා තිබ්බා ප්‍රෝග්‍රෑම් එක. ලොකු ප්‍රොජෙක්ට් එකක්. දැන් ඊට පස්සේ ඔය ලංකාවේ මේ යුද්ධ රෝම එක කරන්න බැරුව ගියානේ. ඊට පස්සේ අපි ආපහු දැන් මේ දැන් මම හිතන්නේ 2020 විතර වගේ ආයි ගෝඨාභය කියලා අනිල්ගේ කාලේ ඇග්‍රිකල්චර් මොඩර්නයිසේෂන් ගැන කතා කරනවා. ඒකට ඒක අවුරුදු 20 කට කලින් ගියා පරණ කතාවක්. පරණ කතාවක්. දැන් අනුර කුමාරලට ආපු හොඳම අවස්ථාවක් නේ දැන් කෘෂිකර්මාන්තයේ එන ටර්න් එකක් ගන්න. කියන්නේ පශු සම්පත්, ජල, වාරි මාර්ග ඉඩම් ඔක්කොම තියෙන ලංකාවේ ලොකුම මිනිස්ට්‍රිය දුන්නා යාට. ඒ වෙලාවේ එයා හිතුවේ කියන්නේ ඒ වෙලාවේ ඒගොල්ලන්ගේ මේ මනෝභාවය තිබුණේ තාම ලංකාවේ ප්‍රශ්නේ තියෙන්නේ වතුර දෙන එක කියලා. කියන්නේ ඒගොල්ලෝ හැදුවේ වතුර දෙන්නයි තව ඉඩම් දෙන්නයි. තව ඉඩම් තියනවද කියලා හොය ඉඩම් බෙදන්න හැදුවා. වතුර දෙන්න හැදුවා. හරිද? බෑ ඉඩමුයි වතුරයි නෙමේ ප්‍රශ්නේ කියන එක තේරුම් ගන්න ඒක ඉවර වුණේ මහවැලියේ. එතනින් පස්සේ තව දැන් වතුර දෙන්න පුළුවන් ඕන තැන් ඇති මං කියන්නේ පොඩි පොඩි අලවේලි කැඩලා ඒ මහා පරිමාණ ටික හදලා ඉවරයි. පරිමාණ මේන් කන්සෙප්ට් එක වෙන්නේ ඇග්‍රිකල්චර් මොඩර්නයිසේෂන්. කොහොමද අපි අර සෝබා දහමේ අවුව වැස්ස යටතේ වගා කරලා හැමදාම කෙලවගෙන හුල්ල ඉන්නව වෙනුවට අර මොඩර්න් රනිල් වික්‍රමසිංහ ඕක කතා කළා. ඇත්තටම මං හිතන්නේ 2002 විතර මිනිහ නෝන්ඩි වෙලා ගිය අර චුයින්ගම් කතාවක් කියලා. ඒ කියන්නේ ගියේ කතාවනේ. මොඩර්නයිස් ගෝවියා මොඩ් ගෝවියා. දැන් ඇත්තටම මොඩ් ගෝවියා කියන එක දැන් ඇවිල්ලා මේ ඩෙනිමක් ටී-ෂර්ට් එකක් අඳගෙන ග්‍රීන් හවුස් එකක් ඇතුලේ වගා කරන ගොවියෙක්. ටැබ් එකේ අප්ඩේට් එක බලන්න. ඒක දැන් මේ 80 ගණන් වල කතා කරපු යා. ඉතින් ඒකට අනුර වල තාම ඉන්නේ. කියන්නේ 2004 අනුර හිටියේ ගල්යුගේ. අර මහවැලියේ කාලේ. ඒ කියන්නේ මහවැලි පළවෙනි අදියර පළවෙනි අදියර වගේ කාලේ හිටියේ. ඒ නිසා එහෙම අප්ඩේට් එකක් මං හිතන්නේ ඇත්තටම තිබුණේ නැහැ මේ ශේෂ්ත්‍ර ගැන මොනවා ගැනවත් නැහැ. ඒ කියන්නේ කිසිම ශේෂ්ත්‍රයක් ගැන අප්ඩේට් එකක් නැහැ කියලා නම් හැබැයි ඇත්තටම දැන් අවුරුද්දයක් ඇතුළත මොනවා හරි කරන්න එපා. ඔව් ඒ කියන්නේ මොකක්ද ලොකු ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් ඇත්තටම තියෙන්න එපා. ඔව් දැන් ඔය ඊළඟ වරුණයි දැන් එකක් මේ සෝෂල් මීඩියා එකේදී මේ අපිට අපි නිකන් විහිළුවට කියන එකක් තමයි දැන් අපි සෝෂල් මීඩියා වලින් ඕනනම් හෙට අන්ඩ්‍රොයිඩ් කොණ්ඩ කපන්න පුළුවන්. මං කියන්නේ අපි කැම්පේන් එකක් හරියට කරොත් උදාහරණයකට ගිය අවුරුද්දේ මැයි 18 යන්න යාම කියලා ඉන්දියානේ මේකද රණවිරු එකට මම කියන්නේ යන්න නැත්තම් ඒක ප්‍රතිපත්තියක් නම් ප්‍රතිපත්තිය ඉන්න ඕනේ. මගේ රාජ්‍ය නායකයෙක් අපි මේ Facebook එකේ අපි මේ අච්චෝ බැච්චෝ කෑ ගහපු පළියට රටක නායකෙක් ති දැන් මේ ගමන අපි කිව්වා අනිවාර්යෙන් අවුරුදු සමරනවාමයි කියලා. කිව්වා වගේම සමරුවානේ. ඉතින් ඒ වගේ මම කියන්නේ මේ රාජ්‍ය නායකයෙක් මම කියන්නේ ඕක ගෝඨාභය රාජපක්ෂලත් ඔය කියන වැඩේ මුණා Facebook එකෙන් බලලා සමහර තීරණ දැන් ඔය කුසිකර්ම මේවකේදීත් ඒක හින රැල්ලක් ආව අම්මට නියමයි මේක ආබනික වෙන එක නියමයි කියලා කියපු ගමන් ඒ තීන්දුව එහෙම ගත්තා. මං කියන්නේ රටක නායකයෙක් එහෙම විශේෂයෙන් මේ ආණ්ඩුව මේ සෝෂල් මීඩියා විශේෂයෙන්ම එයාලගේ මේ ප්‍රධාන හතුරු 10 දෙනා ඇහුවොත් 5ක් 6ක්ම ඉන්නේ මේ සෝෂල් මීඩියා එකේ. ඔයාලා අභිතයිලා මිලින්දාලා එහෙම අර සීමිත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් මිලින්දගේ ළම කියලා මේ කිව්වනේ දැන් යාට මිලින්ද පොද ප්‍රෝග්‍රෑම් එකක් කරලා මට ඇත්තටම මම හිතන්නේ දැන් අපිට මේ අපි ආණ්ඩුවක් දැන් නම් අපි YouTube බලනවා Facebook බලනවා. දැන් අපි ආණ්ඩුවක් කරද්දී ඇත්තටම අපිට YouTube Facebook බල ඉන්න බෑ. ඒ හින්දා මට මතකයි දවසක් මමත් කරන්නේ අපේ ප්‍රසන් මීඩියා එකේ තිබුණා මේ යුනිට් එකක්. ඒගොල්ලෝ රිසර්ච් එකක් කරලා දවසේ උදේට දෙනවා අපිට. මෙන්න මේ ටික තමයි මේ සෝෂල් මීඩියා වල අර ගිහිල්ලා ඊට පස්සේ ඒකේ මොනවද තියෙන්නේ කියලා බලලා ඕනනම් ඒ ලින්ක් එකක් බලනවා මිසක මේ සෝෂල් මීඩියා බල ඉන්න බෑනේ ආණ්ඩු කර ඉන්නකොට. දැන් මේ ආණ්ඩුවක් කරන ඇස්සේ ඒගොල්ලෝ දැන් කියන්නේ මගේ ප්‍රෝග්‍රෑම් එක බලනවා. අනිවාර්යයෙන් ඔව් ඒක ලින්ක් එක බලනවා. ඊට පස්සේ ඔය ඔක්කොම බලනවා. බාර්තලා ගියව බලනවා. බල්ලි වරලා ඊට පස්සේ ඒ සෝෂල් මීඩියා වලට අනුව හැසිරෙන්න ගත්ත ගමන් වෙන්නේ කියන්නේ එතනින් එහාට ආණ්ඩු කරන්න බෑනේ. පළවෙනි දේ අපි ආණ්ඩු කරන්න ඕන නම් ආණ්ඩු කරන්නම ඇත්තටම හරියට ජීවත් වෙන්න ඕන නම් ඒත් අපි සෝෂල් මීඩියා අතරින්න එපා. අතරිනවා කියන්නේ සෝෂල් මීඩියා යන්නේ නැහැ කියන එක නෙමෙයි. මේක තමයි. සෝෂල් මීඩියා කියන්නේ දැන් මගේ Facebook ප්‍රොෆයිල් එකේ ඉන්නේ
මම දන්න ඇසුරු මිසුරු කරන සමාජයක්නේ. ඒකට ඒගොල්ලොත් ගොඩක් වෙලාවට මං හිතන විදිහට ඇල්ගොරිදම් එකනේ විශේෂයෙන්ම ඇල්ගොරිදම් එකට මේක සෙට් ඒකට වෙන්නේ. ඔයාගේ වෙන එකක්. ඒකට මේක තේරුම් ගන්න නැතුව මේකට ගියොත් එහෙම දැන් වෙන්නේ සමහරක් වෙලාවට මේ දැන් උදාහරණයක් මම දන්න මේ මගේ මිත්‍රයෙක් හිටියා හරිද? අහිංසක මිනිස්සෙක්. හරි හොඳ කොල්ලෙක් මිනිහාගේ මේ Facebook එකේ මිනිහාගේ වයිෆ් මිනිහත් එක්ක රණ්ඩු වෙනවලු එක ගෑනු ළමයෙක් මේ වාගේ Facebook එකේ හැම වෙලේම මේ ගෑනු ළමයි ඉන්නේ කියලා. හරිද? ඊට පස්සේ මිනිහක බාන්නකෝ මේ වයිෆ් රණ්ඩු වෙනවා. මං කිව්වා වයිෆ් Facebook නැද්ද නෑ කිව්වා. මම එයාලත් එයා හදලා දෙන්නෝ. එතකොට එහෙනම් එයාට තේරෙන්නේ නෑනේ මේකේ මේ ඉන්නේ 10 දිනක් විතර 15 දිනක් ඉන්නේ. ඉතින් ඒ 15 දිනාගේ අර වැඩිපුර ෆොටෝ දාන එක තමයි පේන්නේ. පේන්නේ මේ ටයිම් ලයින් එකේ වැඩිපුර පේන්නේ අර ගර්ල්. එතකොට දැන් එහෙම වෙන්නේ දැන් ඒ කියන්නේ ඒ වගේ එකක් නේ දැන් ඒ අර ඒ ගෑනු අය ගෙදර ඉන්න යහින්ස ගෑනු කෙනා වගේ තමයි දැන් මේ ආණ්ඩුවත් Facebook එකේ තමන්ගේ මෙහෙම ගිහින් බල්ලි වෙලා මේකෙන් තේරුම් ගන්න ගත්තාම දැන් මේකේ ඔක්කොම ඉන්නේ JVP කාඩ් එක නම් ඒ රයිට් මරු දැන් වැඩේ හරි හොඳටම යනවා කියලා හිතනවා. ඊට පස්සේ වෙන මොකක් හරි කොහෙන් හරි කාගේ හරි පෙන්නපුවම මට උඩ ඔක්කොම මාර අවුල වෙන්නේ කියලා තේරෙනවා. ඒක මම හිතනවා ජනප්‍රිය තීන්දුව ගන්න කියන එකට ඒ රනිල් වික්‍රමසිංහ නම් ඉස්සර නම් තිබ්බ දැන් ජනප්‍රිය තීන්දුව ගන්න කියන ඒක මේගොල්ලෝ Facebook එකේ බලලා හිතන ඒක තියෙන ජනප්‍රියම තීන්දුව තමයි ගන්න යන්නේ. ඒ වගේ රටක් කරනවා කියන්නේ එහෙම නෙමෙයි දැන් අපි හිතමුකෝ ගෙදර ඉඳන් Facebook එකේ එක ඒවා ලියන අය රටක් කරන හැටි දන්නවනේ ඒගොල්ලෝ රට කරන්න බාර දෙන්න පුළුවන් මේ හරි ඉස්සරන්නේ. ඔව් ලේසියි. ඒතකොට දැන් මේ Facebook එකේ එක්කලා Taman හිතේ ලියනවා. දැන් ඔය ලියන ඒවා ඔක්කොම බල්ලා ඕවා බල්ලි වල ඔලුව අවුල් කරගන්න නැතුව රටක් කරනවා කියන්නේ වෙන වැඩක් නේ. ඒකට ඒකට හැදිච්ච ස්ට්‍රක්චර් එකක් තියෙනවා. දවස ගන්න සෙන්ට්‍රල් බැංක් එකෙන් ගන්න පුළුවන් මොකද්ද තියෙන තත්ත්වය කියලා ඉවරලා. ඊට පස්සේ ලෝකේ තියෙනවා මේ අපි ගැන කොහොමද මොනිටර් කරන ඩබල් බැංක් කරාම ඒවෙන් එන අප්ඩේට් ටික. ඊට පස්සේ අපි අමාත්‍යාංශවල තියෙනවා තොරතුරු වෙන සිස්ටම් එකක්. ඊට පස්සේ ඔය නිදාන ටිකයි ඔක්කොම එක ඉඳගත්තාම මේ වැඩේ හැබැයි මෙහෙමයි. ඔය සෙට් එක හෙන අමුතු බාණ්ඩ. ඔය අමාත්‍යාංශයේ කම්බල ඔක්කොම හරිද? මේ ඉඳගන්න එක මූට මූ මේ සබ්ජෙක්ට් එක මුකුත් දන්නේ නැහැ කියලා දැනගත්තොත් එහෙම ආ ඉතින් ඔය විනාශම කරනවා. ඒ උන්ට ඕන දේ කරගන්නවා. දන්නේ නැති වුණත් දන්නවා වගේ ඉතින් ඉන්න පුළුවන් වෙන ජනාධිපතිවරුන්ට ඒක ඉතින් ඒ ජනාධිපතිකම මේ පෞරුෂත්වය ඒකයි. මේක දන්නේ නැහැ කියලා දැනගත්තොත් ඉවරයි. ඉවරයි. අනිවාර්යෙන් ඒක ළඟින්නනේ. චන්දලම දානවා ඒගොල්ලෝ මේ සබ්ජෙක්ට් එකේ එක්ස්පර්ට්ලානේ. මේගොල්ලන්ට ලදින්නේ ඒක. එකක් තමයි මේගොල්ලෝ දන්නේ නැති නිසා මේගොල්ලන් අඳනවා. අනිත් එක තමයි මේගොල්ලෝ කියන දේවල් උනත් රිස්ක් එකක් කරන්න බෑ. මොකද හිරේ ගියපු ගමන් ප්‍රශ්න කෙලවෙච්ච ගමන් පල්ලෙහා ඉන්න එකක් හිරේ යවනවා එක්කගේ බලන හරිය කපනවා මොනවා හරි කරලා උඩ කෙලවනවා. ඒගොල්ලෝ බේරනවානේ. දැන් මීට කලින් තිබුණා තමන්ගේ බෙල්ල ගියත් මේ තමන් එක්ක වැඩ කරන නිලධාරියව ආරක්ෂා කරගන්න ක්‍රමයක් තිබ්බා. සම්ප්‍රදායක් තියෙනවානේ. එහෙම එකක් තිබුණා. ඒ කියන්නේ හොරකම් කරන්න දෙනවා කියන එක නෙමෙයි. දැන් රිස්ක් කරන් වැඩ කරනවා. දැන් මම නිකන් එක හොරකමක් කියන්නම්. එන්න පට්ට හොරකමක් කියලා කියන එකක් නෙමෙයි මහින්දානන්දලගේ ඔය මේ කරම්බෝඩ් කතාව. ඒක ඇත්තටම වෙලා තියෙන එක අපි දන්නවනේ. වෙලා තියෙන්නේ මහින්දානන්දගේ අමාත්‍යාංශයටම තමයි ඒ වෙලාවේ තිබුණේ මේ සතොස. එතකොට එකම අමාත්‍යාංශ ලේකම්යටදී තියෙන්නේ. මහින්දානන්දලා කැරම් බෝඩ් වගේක් ගන්න හරි මොනවා ක්‍රීඩා භාණ්ඩ වගේක් ගන්න යනවා බෙදන්න ක්‍රීඩා සංගම් වලට. ඔව්. එතකොට මේ බෙදන එක ඡන්ද වෙනුවෙන් බෙදුවද ඒක වෙන වැරද්දක්. හැබැයි දැන් ඒකට නෙමෙයි ඡන්ද වෙනුවෙන් බෙදුවා කියලා මේ නඩු දාලා තියෙන්නේ. ඒකෝට දැන් මේ හරි බෙදලා. දැන් මේක ගන්න යනකොට ප්‍රොපෝසල් එක දාලාදී ක්‍රීඩා අමාත්‍යාංශ වෝට් එකේ සල්ලි නෑ. ඒකට මොකද කරන්නේ? සතොසේ වෝට් එකෙන් එකම අමාත්‍යාංශනේ. සතොසේ වෝට් එකෙන් ගන්නවා. හැබැයි සතොසේ වෝට් එකෙන් ගන්න නීත්‍යානුකූලව බෑ. සතොසේ ක්‍රීඩා භාණ්ඩ ගන්න බෑනේ. ඒකට මේ බෙදන්න ගන්න බෑ. විකුණන්න ගන්න පුළුවන්. බෙදන්න ගන්න බෑනේ. බෙදන්න ගන්න පුළුවන් ක්‍රීඩායකට. ඒකට අරකින් අරගෙන ටාගට් එක මොකද්ද? ඕක අපි කියන වෝට් එක මාරු කරගන්නවා කියලා. සාමාන්‍යයෙන් අමාත්‍යාංශ ලේකම්ලා මම මේ කියන්නේ ප්‍රැක්ටිකලි මොනවද වැඩක් ගන්න කියලා මේක දැන් පාර හදන්න සල්ලි නැගුවොත් එහෙම පාරදී මොකද ගන්නකෝ ඕන්න අපේ ට්‍රේනින් වලට ආපු සල්ලි වල තියෙනවා. හැබැයි මම මේක මම අමති කියනවා රයිට් එහෙනම් මම කැබිනට් එකේ දාලා වෝට් එක මාරු කරලා දෙන්නම්. ඔය එතකම් මේක දාගන්න. ඒ ඔන්න ඔය වගේ වැඩ කරනවා. දැන් අරක ඇවිල්ලා ඊට පස්සේ වෝට් එක මාරු කරගන්න හම් බැරි වුණා. මහින්දානන්ද හිතුවා ආණ්ඩුව දිනයි කියලා. ඒ හින්දා කෙලවුණා. ඒක වෙන කතාවක්. හැබැයි දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක වැරද්දක්. නීත්‍යානුකූලව සිස්ටම් එකට පිටින්. හැබැයි සමහරක් සිස්ටම් එකට පිටින් ගිහින් සමහර වැඩ කරනවා අnder අවබෝධයකින්. ඒ හොරකම් නෙමෙයි. සල්ලි එන්න ඉස්සෙල්ලා වැඩ කරනවා. දැන් සමහරක් වෙලාවල් තිබුණා දැන් ওই බැසිල් වගේ අය එහෙම මම දන්නවා ওই ගම්පහ සමහරක් වැඩක් කරන්න ගියාම ප්‍රාදේශීය ලේකම් එකට සල්ලි එනකො හරි අපි සල්ලි එවනවා මේ එතකන් කරන්න කියලා ඔය දැන් මම යක්කල්න ඉන්නේ ඔය දයනි හાર્ඩ්වෙයාර් එකෙන් බඩු ටික අරන් කරන්න කියලා කියනවා. ඒකට සමහරක් හදිස්සි ඒවා ඒකට නිලධාරි අරන් කරන පස්සේ තමයි ඩොකියුමන්ට් ටික හැදෙන්නේ. හරිද?
ඒක මං කියන්න එක හරි කියලා එක මොකද එහෙම වුණාම මිල ගණන් ටෙන්ඩර් ඔය අරුබුද නමුත් සමහරක් හදිසි වෙලාවල් තියෙනවා වැඩ කරනවා මේක මේ බැසිල්ක වගේ එකතුත් ටක් ගාලා හොරකම කියලා එනවනේ එහෙම නෙමෙයි දැන් ගම් වතුරක් ආවා කියමුකෝ ගම් වතුරක් ආපුවාම සමහරක් වෙලාවට බෝට් එක එන්න ඉස්සලා ග්‍රාම සේවක ගමේ වැඩේ කරලා උයනවා හරිද බත් ටික කඩෙන් අරගන්නවා පස්සේ තමයි ප්‍රාදේශීය ලැකම්මකින් සල්ලි ගිහිල්ලා බිල් පියවන්නේ මේ ගමනේ කරේ නෑ හරිද දැන් ඒක වෙන්නේ නැහැ දැන් ග්‍රාම සේවක බයයි කඩෙන් ගත්තොත් එහෙම අන්තිමට ඔයා කොහොමද කඩෙන් ගත්තේ කියලා අහලා මොකද ඕක හොඳම නුදුම්මත් එහෙම ග්‍රාම සේවක චක්‍ර ලේඛනය ගහලා දවසකට රුපියල් 180යි කියලා ආවන් පස්සේ කඩවල වලින් ගිහිල්ලා බිල් මිල ගණන් ටික අරගෙන අඩුම මිල කඩෙන් හාල් ටික පාන් ටික අරගෙන දෙනකොට ගම් වතුර බහැලා මිනිහට වෙන්නේ එක වියලි ආහාර විදිහට බෙදන්න ඕන පුට්සිටිය විතර ඇරලා තියෙන්නේ පුට්සිටියෙන් ගන්න බෑ එමක පුට්සිටිය ඇත්තම ගණන් වැඩිනේ සාමාන්‍යකට ගණන් වැඩි තොර මේ නුවර වගේ ප්‍රශ්නයක් වුණා දුන්නේ ඉතින් කන්න නෑ මිනිස්සුන්ට ඒ වගේ කියන්නේ මේක එකක් එක්කෝ ක්‍රමේ හරියට අඳුරගෙන නෑ ගොඩක් ඔය රාජ්‍ය නිලධාරීන් බයවීම සෑහෙන රාජ්‍යයක් කරගෙන යන්න මාර අමාරු වෙන එක දැන් වරුණේ දැන් හොඳම උදාහරණය දැන් තමන්ගේම පක්ෂ මිනිහාගේ බලලා හරි ගියානේ ඔව් ඒකේ මලකටත් ගියෙත් නෑනේ කවුරුවා ඒකට අර කමියුනිස්ට් ආචාරයත් නෑනේ මවන්න ලොකුම හොරි ඒක කමියුනිස්ට් ආචාරය ආචාරය කමියුනිස්ට් ආචාරය ඒක දුන්නෙත් නෑ මේ සෙලියුට් ගහලා කොඩිය දාලා මම කියන්නේ ඒක දෙන්නේ ඒක මොනවද දෙන්නේ මිනිහා පක්ෂේ එක්ක මිනිහා මොකක් හරි රහස් හරි මොනවා හරි කොහොම බේරගෙන මිනිහා ගියානේ එතකොට මිනිහාට වෙනුවෙන් ඔක අභ්‍යන්තරම රහසිගතව හරි කළාද දන්නේ නැහැ නේ ගහලා පස්සේ කාලෙක ෆොටෝ ටික දාන්න වරුණේ දැන් අපි දැන් ඔය මං හිතන්නේ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකෙත් අර අපි කියන්නේ එයාලා කියපු පොසත් රට අපි කැමතිනේ එයාලගේ පොසත් රටේ අපි දේශපාලනය කරන්න කැමති අපි කියන්නේ පොසත් රට හදන්න කියලානේ මම දැකලා තියෙනවා ඔයාගේ ප්‍රෝග්‍රෑම් වලත් මේ මං සමහර දේවල් දෙන්න උපදෙස් මේක පොසත් රටේ දුප්පත් අදහස් ගොඩක් තිබ්බා ඔව් ඒක හරි ඒව කරලා තියෙන්නේ ඒ කියන්නේ ඔය මට මතකයි මම තමයි ඉස්සෙල්ලාම ප්‍රශ්නේ අද්දේ ඒගොල්ලන් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණා මේ මොකක්ද කියන්නේ විදුලි බිල අඩු කර ගැනීම සඳහා දරලිප දරලිප් හඳුන්වා දෙනවා කියලා තිබ්බනේ ඒගොල්ලෝ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබ්බා කරන්න එක තිබුණා මම ඕක දවසක් ප්‍රෝග්‍රෑම් එකකදී මම ඇහුවා චතුරංගය මේකක් තියෙනවා චතුරංගත් බලලා හොල්මන් වෙලා කියන්නේ දරලිප්ට ඊට පස්සේ තරක කරගන්න බෑනේ එන විනාශයක් වුණා ඕක ඊට පස්සේ ඒක ඒගොල්ලෝ සංශෝධනය කළා ඒක ප්‍රින්ටින් මිස්ටේක් එකක් කියලා කියලාම නැහැ ඔව් ඒක මේ පොතෙන් අයින් කරලා අලුත් පොතක් ගැහුවා ඒ කියන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ අයින් කළා දරමිටි කතාව අයින් කළා කියන්නේ කාන්තාව දරමිටි වලට අපි දැන් ඇත්තටම වැඩේ කරලා තියෙන්නේ දැන් ලයිට් බිලයි ගෑස් බිලයි ඔක්කොම එක ඇත්තටම දැන් ගෙවල් වල දරලිපෙන් තමයි ගොඩක් ගන්න කො මං හිතන්නේ දැන් ඔය චතුරංගෙන් එහෙම තමයි අහන්නේ චතුරංගලා මේකට විරුද්ධ වෙලා කියන්නේ ඒ පොතෙන් අයින් කළාට හැබැයි ඇත්තටම ඒක විශ්වාස කරලා දාපු කෙනෙක් ඉඳලා තියෙනවා කවුරු හරි මිනිහ තමයි තාම මේ ආණ්ඩුව මෙහෙවන්නේ මම දන්නේ නැහැ තිල්ලිසිල්ලද කියලා මොකද ඒ කියන්නේ තාම කොහොම හරි කරලා තමන්ගේ මතවාදය අරගෙන යනවා ඒක ෆයිට් කරලා දිනනවා මතවාදය අරගෙන යනවා පස්සේ අපි එහෙම කියන්නේ වහන් ඉඳලා වෙනස් වෙලා මොට්ටු වෙච්ච ඒවා හරියන්නේ නැහැ අර පොතේ තිබුණ ඔරිජිනල් එකම කරලා හැබැයි දැන් ඒ පුද්ගලයා හරි සතුටින් ඇති වෙනවා මං කියපු විදිහට දර වැඩේට රට ලයිට් බිල මම 18කින් වැඩි කරලා තියෙනවා ඒක ගැන ඇත්තටම මොකද ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒක කියනවා මේ මොනවාද 95කට විතර ඉෆෙක්ට් වෙන්නේ නැහැ කියලා කිව්වා ඒ කියන විදිහට දැන් ධනවත්ම 5%නේ මේ ගහල් තියෙන්නේ අනිත් මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ නැතිද ප්‍රශ්නයක් නැහැ නේ ඒක රාහුල අපි බොරු වෙන්න ඕනේ බොරු වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපි ඇත්තටම අපි අනවශ්‍ය ප්‍රශ්නයක් මේ ඇති කරන්නේ ඒ කියන්නේ දැන් මේ දැන් ඒ ඔය කියන වැඩිම එකක තියෙන අයටනේ ගහල් තියෙන්නේ ඒතකොට ඒක සාමාන්‍ය මිනිස්සුන්ලා දාලා නැහැ දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ දැන් ඔය ඔච්චර දැන් ලොකු රීපීෂර් පාවිච්චි කරන ඊට පස්සේ ලොකු මැෂින් පාවිච්චි කරන ඒ වෙන ඔච්චර ලයිට් බිල් යන්නේ සාලට AC දාන එහෙමනේ ඒතකොට දැන් ඔගේ ප්‍රශ්නේ දැන් අපි හිතමුකෝ දැන් ලොකු රීපීෂර්ස් පාවිච්චි කරනවා මස් දාලා තියන්න ඒතකොට මස් දාලා දැන් මස් අපි මාළු ෆාම් මේ මස් ෆාම් එකක් කියලා ෆාම් එකක් කියලා ඒ ෆාම් එකෙන් දැන් මරලා මස් දාලා ෆ්‍රීසර් පාවිච්චි කරනවා දැන් ෆ්‍රීසර් එකේ බිල වැඩි වෙලා දැන් එතකොට මේ දැන් ආණ්ඩුව හිතන්නේ මිනිහා 118 කාලා පරිප්පුව කාලා මිනිහා ගෙදර ඉන්නවා කියලා දැන් රටේ මිනිස්සුත් කියන්නේ එහෙමනේ හැබැයි ඌ ඉතින් අර මස් බිලට එකතු කරනවානේ ඊට පස්සේ බස් කඩෙන් ආයේ ගන්න එකයි නේද 95 නේ ඌ ඉන්නේ ඌ මස් කඩෙන් මස් ටික ගන්නකොට අර 118 වැඩි ඇඩ් වෙලා ඌ ගෙවනවා හරිද නෝමල් කොටම ඔක්කොම ගෙවනවනේ අත්තට මේක මේ 100
5කට කියලා කතාවක් නැහැ. ඒ 105 අර මස් ෆාම් එකේ මස් ටික එනකොට ඊට පස්සේ මිනිහගේ ෆැක්ටරියේ මහපු ඇඳුම එනකොට ඔය ඒ කියන්නේ පොතක් පෑනක් වුණත් පෑනක් ඒ කියන්නේ ළමයට උගන්වන දෙයක් වුණත් අනිවාර්යෙන් වැඩි නෑ මං හිතන්නේ එහෙමනම් ඒක 95%කටම ඉෆෙක්ට් වෙන්නේ නැහැ කියලා කියනකොට මං හිතනවා අර ඒගොල්ලන්ට අවබෝධයක් නැහැ කියන කෑල්ල. මොකද එනර්ජි කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඕනම රටක මේන් එකනේ මේන්ම දේ තමයි එනර්ජි කියන්නේ. ඒකට එනර්ජි වල තියෙන කොස්ට් එක වැඩි වෙනවා කියලා කියන්නේ මේක මේ නිෂ්පාදනයේ තියෙන කොස්ට් එක වැඩි වෙනවා කියන එක. ඒකට මම දැක්ක මේ ඇඟලුම් කර්මාන්ත මේ ඇඟලුම් කර්මාන්ත හිමියෝ සෙට් එකක් මම හිතන්නේ ප්‍රෙස් එකක් ගහලා තිබ්බ ඊ හරි පෙරේදරේ. ඒගොල්ලෝ ඇවිල්ලා කියලා තිබ්බා මේ අපේ තියෙන ගානට ඒ කියන්නේ අපේ ප්‍රොඩක්ට් එකේ මේ ගාන ඉලෙක්ට්‍රිසිටි එකේ මේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක වැඩි වෙනවත් එක්ක ප්‍රොඩක්ට් එකේ තියෙන කොස්ට් එක වැඩි වෙන ගානට අපිට ඉස්සරහට ඕඩර් එන්නේ නැහැ කියන එක. ඔව් දැන් ඒකනේ ඕන අපි කිව්ව අර බස් වගේ උදාහරණකදී අර ලංකාවේ ඉන්න මිනිස්සුනේ මුන් කොහොමවත් කන්නේ වෙන කොහෙන්වත් ක්‍රම විකල්පයක් නැහැ මුන් කනවා. හැබැයි දැන් අපි එක්ස්පෝර්ට් කරන්න මොකක් හරි ප්‍රොඩක්ෂන් එකක් කරනකොට ඒක අපි යන උපරිම මාජින් එකක් තියෙනවනේ. දැන් ඇඟලුම් නම් තියෙනවා. දැන්ටමත් අපිට ටැරිෆ් වැඩිලා තියෙනවා. ඒවා ඔක්කොමත් එක්ක යන්න පුළුවන් උපරිම කට්ටේ තියෙන්නේ. දැන් අපි මේ රීජන් එක ගත්තොත් බංග්ලාදේශයේ වියට්නාමයේ ආරමේ මේ ඔක්කොගේම අපිට වඩා ඉලෙක්ට්‍රිසිටි චයිනා ඉන්දියා තාම ඉන්නවා මැච් එකේ. ඉලෙක්ට්‍රිසිටි අපිට ගොඩක් වඩා අඩුයි. ඒතකොට ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රිසිටි අඩු වෙලා ඒ ඔක්කොම ආපුවාම අපේ තිබුණ එකම දේ ඇත්තටම අපේ මේ ලේබර් එකේ තිබිච්ච ක්වොලිටියනේ. ඔව් ඒකනේ කිව්වේ. අපේ ලයින් එකේ එක්කෙනෙක් අරගොල්ලන්ට වඩා වැඩි ප්‍රමාණයක් ගහනවා. ඒ කියන්නේ මේවා අඩුයි. අපේ කියන්නේ ලීන් මැනේජ්මන්ට් සිස්ටම් එක කොච්චර පර්ෆෙක්ෂනිස් කරලා තියෙන පර්ෆෙක්ට් කරලා තියෙනවද කියනවනම් අපේ ඇත්තටම මේ අවුට්පුට් 1000ක් ගත්තොත් එරර්ස් නෑ. එරර්ස් නෑ. එරර්ස් ඩැමේජ් නෑ. ඕල් ප්‍රශ්නේ ඒ කියන්නේ මේ quality of the product එක වැඩි. හැබැයි ඒකෙන් එන ප්‍රොෆිට් එක එන්නේ නැති වුණොත් එහෙම අර අනිත් ඒවාෙන් ඒ නිසා ඒගොල්ලෝ කම්පීට් කරගන්න බෑ. ඒතකොට ඒගොල්ලෝ මේක ෂිප් කරනවා වියට්නාමයට හරි බංග්ලාදේශයට හරි කොහෙට හරි. එතකොට අර 95 හිටපු සෙට් එකේ එක සෙට් එකක් 95න් තවත් වටනවා අර කෙලින්ම මේ තව ඊට එහා කෑල්ලකට පෙරේ 180ත් වල අඩුවෙන් කියන සමෘද්ධි ලබලා මේ මට්ටමේ ඉන්නවා. මේ ඊළඟට වරනේ දැන් මේ අපි දැන් තව ටිකක් ඉවර කරන්න ළඟ නිසා එකක් අපි මේ ලෝක දේශපාලනයත් එක්ක මම දැන් අලුත් channel එකක් පටන් ගන්න තියෙනවා. ඒකේ ගොඩක් දැනුම තියෙනවා. ඒක බලන්න අපි අනිත් අයටත් කියන්නේ මේ තියෙන ලෝක දේශපාලනයත් එක්ක තියෙන මේ ප්‍රශ්න යුද්ධත් එක්ක ඇත්තටම ලංකාවේ ගවර්න්මන්ට් එකක් විදිහට මේ වෙලාවේ අපි ඒ කියන වැලියු ඒ තියෙන chance එක අපි අරන් නැහැනේ. මේ කියන්නේ ඒ අපිට ඒක ගන්නවා කියලා මෙයාලගේ කිසිම මේව එකක් නැහැ. හැබැයි මං කියන්නේ සංකීර්ණ ලොකු කතාවක් ඔය ලෝක දේශපාලනය වෙච්ච වෙනස. දැන් ඔය ට්‍රම්ප් බලයට එනකොටම ට්‍රම්ප් ජනාධිපති වෙන්න දවසට කලින් දවසේ මම වැඩසටහනක් කළා කිව්වා හිටින් උදාවන ට්‍රම්ප්ගේ ලෝකය කියලා. ඇමරිකාවේ ජනාධිපති කෙනෙක් ආප්පලට අපි එහෙම කියන්නේ නැහනේ. යා ඔබාමාගේ ලෝකය කියන්නේ නැහනේ. මේ ට්‍රම්ප් මේ ලෝකේ සම්පූර්ණ වෙනස් කරනවා කියලා මට අදහසක් තිබ්බා. ඒක තමයි අපි මෙච්චර කාලයක් අපි විශ්වාස කරපු වැලියු ටිකක් තිබ්බනේ. කියන්නේ ගෝලීයකරණය, ලිබරල් වාදය, පෞද්ගලිකත්වය, ඊළඟට අපි ලෝකේ සිස්ටම් එකක් හැදලා තිබුණා. ඒ කියන්නේ මේ මොකක්ද ඒකට අපි කියන්නේ මේ දැන් අපි කියමුකෝ වෙළඳාම වෙනුවෙන් WTO එක තිබුණා. මානවහික වාසිකම් වෙනුවෙන් එකක් තිබුණා. සෞඛ්‍ය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය තිබුණා. ඔක්කොම වෙනුවෙන් ලෝකේ සිස්ටම් එකක් තිබුණා. ඒක සම්පූර්ණයෙන්ම කඩලා ලෝකේ අර රූල් බේස් වර්ල්ඩ් ඕඩර් එක වෙනුවට පවර් බේස් බලය මතින් තීරණය කරන එකට කියනවා. ඒක රම් කරන්න ප්ලෑන් කරන් ආවේ. ඒක දැන් කරමින් ඉන්නවා. දැන් මේක ඇතුළේ ලෝකේ කලාපොල් කැඩෙනවා. ඒකට ඇමරිකාව එක්ක එතන මේ ඇමරිකානු උතුරු සහ දකුණු ඇමරිකානු කලාපයක් හැදෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් සෝවියට් කියන්නේ පරණ සෝවියට් දේශ තිබුණු රුසියාවත් එක්ක ඒ බ්ලොක් එකක් හැදෙනවා. ඊට පස්සේ චීනෙත් එක්ක තව බ්ලොක් එකක් හැදෙනවා. ඊට පස්සේ ඔය අවශේෂ පොඩි ටිකක් ඉතුරු වෙනවා. ඕක තමයි ලෝකේ දැන් වෙමින් යන එක. දැන් ඔය මේ සෙටප් එක ඇතුලේ අපි වැඩ කරන හැටි තරමත් ගැඹුරෙන් හිතුවේ නැත්නම් අපි අනාථ වෙනවා. දැන් උදාහරණයකට මේ තෙල් ප්‍රශ්නේ ආපුවාම මැද පෙරදිග යුද්ධෙත් එක්ක දැන් ඉන්දියාවට තියෙනවා ප්ලෑන් එකක් මේ රීජන් එක සම්බන්ධයෙන් සම්පූර්ණ ප්ලෑන් එකක්. ඉන්දියාවේ ඉන්නවා ඊශ්‍රායලෙත් එක්ක අයිමැක් කියේ ප්ලෑන් එක. ඒතකොට ඒකෙන් ඉන්දියාවට පුළුවන් වෙනවා ඒ කියන්නේ යා ඒගොල්ලෝ පටන් ගන්න මේක UAE වල කියන්නේ මේ සෞදි UAE හරහා ඒගොල්ලෝ කෙලින්ම ඊශ්‍රායලයේ දක්වා යන සම්පූර්ණ වෙන නෙට්වර්ක් එකක් අයිමැක් කියලා ප්ලෑන් එකක් හදලා යුරෝපේ දක්වාම යන සම්පූර්ණ සෙටප් කරලා තියෙන එක මේ ප්‍රංශයේ ඉතාලිය හරපේ දැන් ඔක්කොම වරායවල් වලට ආයෝජනය කරලා හදලා තියෙනවා. ඒක යන්නේ කෙලින්ම අර ඊශ්‍රායල් ඉන්දියා කනෙක්ෂන් එක. ආය එකක් තියෙනවා ඒගොල්ලන්ගේ අනිත් පැත්තට ඉරානය හරහා තියෙනවා රෂියා එක්කලා වෙස් සවුත් මේ වෙනම එකක්. ඒතකොට මේ ඒගොල්ලෝ දැන් මේ සෙටප් දෙකේම ඉන්නවා. ඒගොල්ලෝ රෂියා එක්ක ඉන්නවා. රෂියා හරහා එතනින් චයිනා ඒ සෙටප් එකෙත් ඉන්නවා. ඒගොල්ලෝ ඉන්දියාව වරකෙත් ඉන්නවා. එතකොට අපි බලන්න ඕන මේ වෙලාවේ අපි කොහොමද ඉන්දියාවත් එක්ක කනෙක්ට් වෙන්නේ?
දැන් අර පව දැන් ඔය පෙරටුගාමියෙක් එහෙම දැන් ඔය කෑග් ගහන ඉන්දියන් විරෝධී සටන් පාට කී ඕවා කරේ මොකද ඉන්දියාවත් එක්ක කනෙක්ට් වුණොත් තමයි අපිට මේ රූට් දෙකේම අපිට තනියම කවදාවත් මේක නර පරණ අපි හදපු ලෝකේ පුළුවන් ඒක ඔක්කොම ෆුල් බැලන්ස් අපි විශ්වාස කරපු ලෝකේ ඒක හැම රටක්ම සමානයි මේක එහෙම නෑ මේක බලය ඒක අපි එතනින් ඒ ඇක්සස් එක හදා ගන්න ඕන චයිනාක් අපි කොහොමත් ඉන්නවනේ මේ චයිනීස් රූට් එකේ ඉතින් මේ ඔක්කොගේම ඉන්න පුළුවන් වෙන විදිහට මේ ලෝකේ වෙන මේ වෙනස දිහා බලාගෙන මාර සංකීර්ණ වැඩක් මේක ඉන්දියාව කරමින් ඉන්නවා ඉන්දියාව කරමින් ඉන්නවා මේක තව ලෝක ගොඩක් රටවල් කරමින් ඉන්නවා ඒතර අපි කොහොම හරි මේ වැඩේ කරන්න හදා ගන්න ඕනේ දැන් මැද පෙරදිග කියලා කියන්නේ ලෝකෙ තිබුණ අර අපි කියන්නේ ෆයිනෑන්ෂල් සේෆ් හේවන් එක දැන් ඒවා ඉවරයි ඒතකොට අපි අපේ තිබුණා මේ මෙතන අපි පෝර්ට් සිටි හදන් තිබුණා අපි මහින්දරට බැන හරි පෝර්ට් සිටියක් හදන් තිබ්බනේ දැන් මේ පෝර්ට් සිටියට ඒ මාකට් එක ගේන්න තිබ්බා අපි ඒක කරගන්න එහෙම ඔපචුනිටි එකක් කැපිටලයිස් කරන්න තරම් කැපැසිටි එකක් නැති ගවර්න්මන්ට් එකක් තමයි වෙලා තියෙන්නේ. මේක තව පැත්තක් තියෙනවා. දැන් මම මේ ඉන්දියාවත් එක්ක කනෙක්ට් වෙන්න ඕන කියන ගමන් ඉන්දියාවේ එක තරංගයක්කුත් තියෙනවානේ. ඉන්දියාවේ ගුජරාට් වල ඔය ෆ්‍රෙන්ඩ්ෂිප් සිටි කියලා මේ වගේම එකක් හදනවා මෝඩි. එතකොට දැන් ඉතින් අපි ඉන්දියාවත් එක්ක කනෙක්ට් වෙනවා වගේම තරංග කරන්නත් බය නැති වෙන්න ඕනේ. ඉතින් අපි ඉන්දියාවේ අර ෆ්‍රෙන්ඩ්ෂිප් සිටි එකට අවස්ථාව දීලා අපි මේ පෝර්ට් සිටි අකුලගෙන හරි එහෙම බෑ. ඊට පස්සේ අපි හම්බන්තොට දැන් එයාපෝට් එක තිබුණා. එතකොට දැන් ට්‍රාන්සිට් හබ් එකක් විදිහට අර මැදපෙරදිග අරබුදට යද්දි සෑහෙන ඔපචුනිටියක් ආවා මෙතෙන්ට. ඉතින් ඒවා අල්ලගන්න ඒවා කතා කරන්න ඒවා හිතන්න කියන්නේ වින් වින් නෙගෝෂියේෂන් එක කරගන්න අමාරු බය නැති වෙන්න අනිවාර්යයෙන් බය නැති වෙන්න මේ ආණ්ඩුව එහෙම කිසිම දෙයක් අපි නිකන් පේන්නවත් අඩුම ගානේ මීඩියා වල පොඩි හරි ඉනිෂියේට් දැන් අතම කතන්දරේ මම දැන් ක්ලාසික් එක්සැම්පල් එකක් මම ගන්නම් ටූරිසම් මේ වෙලාවේ ඩවුන් ලංකාවෙත් පොඩක් ඩවුන් වේගෙන එන ගමන් කියලා තිබ්බ මම දැක්කා හැබැයි සෑහෙන ඩවුන් මචං කො ඒකේ ලොකුම ප්‍රශ්නයක් තිබ්බ තමයි ලංකාවේ මේ වෙද්දි එන්නේ බෑක්පැකර්ස්ලා ඒ පොඩි ප්‍රශ්නයක් තියෙනවා බෑක්පැකර්ස්ලා සහ ලෝ බජට් ලෝ බජට් ඔක්කොම ඒ අර පැත්තෙන් එන්නෙම නෑ නේද එන්නෙම නෑ එතකොට මම දැක්කේ නෑ දැන් ගිය පාර ඇවිල්ලා කැම්පේන් ගිය පාර ටූරිසම් මිනිස්ට්‍රි ගත්තාම මේ හරින් ප්‍රාණ ඇමතිලා එහෙම ගත්තාම කැම්පේන් හැදුවා වෙනම හදලා ගිහලා රටවල් මේ වෙලාවේ ඒ වෙලාවට අවශ්‍ය කැම්පේන් ඔයගොල්ලෝ දන්නවද ඇත්තට මේ ගොඩක් අය දන්නේ නැති මේ කතාවක් දැන් මේ ආණ්ඩුව ආපුවාම ලංකාවේ තිබුණා මේ ටුවරිසම් වලට හදපු වෙනම ෆන්ඩ් එකක්. ඒක හදලා තිබුණේ ලංකාවේ තේ සිලෝන් ටී තේවල ආදායම කොටසක් ගැන ඒක මේ අපේ ආණ්ඩුවට සම්බන්ධ අපේ ආණ්ඩුව විදමන් නෙමෙයි. තේ අපනයනය කරන මේ සමාගම් ඉන්නවනේ. ඒ සමාගම් එකතු වෙලා ෆන්ඩ් එකක් හදනවා ඒගොල්ලන්ගේ සල්ලි. ඒ ෆන්ඩ් එක වැඩ කරන්නේ මේ ටූරිස්ට් බෝඩ් එකත් එක්ක එකතු වෙලා ඒ අරගොල්ලන්ගේ ෆන්ඩ් එක සිලෝන් ටී කියන බ්‍රෑන්ඩ් එක මාකට් කරන්න. ඉන්ටර්නැෂනලි මාකට් කරන්න. ඒකත් එක්කම ටූරිසම් උත් ප්‍රොමෝෂන් එකක් යනවා. දෙගොල්ලම එකතු වෙලා මේක කරන්නේ. ඒක ඉන්ඩිපෙන්ඩන්ට් අර වතු හිමියන්ගේ ෆන්ඩ් එකක්. එතකොට ඒ ෆන්ඩ් එක මේ ආණ්ඩුව ආපු ගමන් ඒක ඔඩිට් කරන්න ඕන කියලා මේකේ මොනවද කරලා දරියන්නේ කියලා ඔක්කොම මේකේ ප්‍රොමෝෂන් නවත්තලා ඔඩිට් කරන්න ගත්තා. ඒක ඇත්තටම ගත්තාම මේ ෆන්ඩ් එක අපිට දාලා නැහැ. ඒ වතු හිමියෝ විසින් ආයෝජනය කරලා කරන ෆන්ඩ් එකක්. ඒක නෙවෙයි ඒ ප්‍රොමෝෂන් ඔක්කොම සිලෝන් ටී අතහැරලා දැම්මා. ඒ කියන්නේ ඒ වගේ වැඩ තමයි එහෙනම් අපිට ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මේකේ කියන්නේ අපි දැක් අපිට මේ වැඩක් පේන්නේ නැති වෙන්න පළවෙනි හේතුවත් මේගොල්ලෝ අර හැමදේම විග්‍රහණය කරනවා කියලා ඔක්කොම වැඩ ටික නවත්තලා එහෙම අර ලප්තනම ලොප් වෙනවා මේකේ මේ වැඩ ටික ඔක්කොම ටික අර කිසිම ඔපචුනිටි එකක් අපි කැපිටලයිස් කරන්නෙත් නැහැ. පරණ වැඩක් කන්ටිනියු කරන්නෙත් නැහැ. හැබැයි මම දැක්කා මේ මධ්‍යම අධිවේගී මාර්ග හදනවා කියලා ලොකු කැම්පේන් එකක් ගාලා විමල් රත්නායකයි ප්‍රසන්න ගුණරත්නයි වීඩියෝ එකක් ගහලා දාලා තිනවා ඔයා කිව්වා වගේ. මොකද මේ ගිහිල්ලා රැට නිදා ගන්නවා. උදේට ඇවිල්ලා මාර වැඩක් කළා කියලා එහෙම එකක් දන්නේ නැහැ. දැන්ට තියෙන ඒවා ඔක්කොම එහෙමයි. මේ දැන්ට තියෙන කරන්නත් ඉස්සලා මේ විපක්ෂ නායකතුමත් එක වෙනවා විපක්ෂයේ ගොඩක් අය යාලා ගන්නවා කියලා තියෙනවා මේ. මොකද්ද මේ කතාව? ඔව් දැන් මේ අදත් එක මට සිද්ධි දෙකක් වාර්තා වුණා. දැන් ඒ කියන්නේ දැන් ඔන්න මේ අපේ කවුරු හරි මන් දන්නේ අද උදේ 37 නායක ප්‍රෙස් එකක් තියලා කිව්වා කවුරු හරි මන්ත්‍රී කෙනෙක් ගෙදර ගිහිල්ලා එයාගේ පුතා කෑ ගහලා එලවලා තියෙනවා මෙහෙමයි මේ මොකක් හරි ආණ්ඩුවට එන්න කියන්න ගිහිල්ලා. මට තව මන් දන්නේ කෙනෙක් ගෙදරට ආවුණා එයාගේ වයිෆ් මගෙත් එක්කම කිව්වා මේ බාන්නකො මේ අපේ ගෙදරට ඇවිල්ලා මේගොල්ලෝ කතා කළා මම කිව්වා මල්ලි මේ කතා කරා කතා කළා මේ මම කිව්වා මල්ලි අනේ කරදර කරන්න එපා මොකද මේ මගේ මට දුවෙක් ඉන්නේ යා කියන්නේ මේ අපේ දුවට මම කවදා හරි හොඳ කසාදයක් කරලා දෙන්න ඕන මේ වෙලාව ගල්ලංගු මේ විකාර මේ ගල්ලංගු රුයරවා මේ මරාල තියෙන ආණ්ඩුවක මේ ඉඳලා ඉවරලා මේ අපේ පවුලුත් අවුල් වෙනවා නේ ප්ලීස් මේ බෑ කියලා කියලා දෙනවා. දැන් ඒ කතාව දැන් නිකන් කියන එකකුත් නෙමෙයි බිමල් කිව්වා. ඔව් ඒක තමයි අපි ඒක අපි ඇහුවේ දැන්. බිමල් ගුහම මත නිකන් වසන්ත සමරසිංහත් වසන්තත් කියලා තිබුණා. ඊට පස්සේ ආයෙත් අවුදරක මම දැක්කා තව දෙන්නෙක් විතර ඔය පොඩි තැන් ලාල්කාන්ත කිව්වා. ඇත්තටම දැන් මේ ගිහිලා කතා කරලා දිනවා දැන් මේ.
ආණ්ඩුවේ සමහරක් ඒගොල්ලෝ දැන් විදේශ ඇමති ධූරය සඳහා කෙනෙක් හොයමින් ඉන්නවා. එතකොට විජිතට බැරිද විදේශ ආණ්ඩුව යම් කිසි හරි හරිමට්ටමට ඇවිල්ලා තියෙනවා. දැන්ට හිටපු ඇමති කෙනෙක් විදේශ කවුද තානාපතිවරයෙක් වෙලා ඉන්න කෙනෙක් ගිහින් කතා කරලා තියෙනවා. එතකොට එන්න කියලා ලංකාවට තානාපතිවරයෙක් US එක නේද මම හිතන්නේ එයා බෑ කියලා තියෙනවා. ඔයගෙන් දැන් කීප දෙනෙක්ට හැම දැන් කතා කරගෙන යනවා. සජිබෙත් දැන් ගොඩක් අය කතා කරනවා. ඉතින් මම කියන්නේ ඒක එක පැත්තකින් හොඳයි. කියන්නේ බැරි නම් අනිත් අයට කතා කරලා පුළුවන් අය සම්බන්ධ කර ගන්න එක. ඒකට දැන් පුළුවන් ওই වැඩේ කරන්න තිබුණේ ආණ්ඩුව ආපුවාමනේ. ආණ්ඩුව ආපුවාම අනිත් ඔක්කොටම අනේ මේ ප්ලීස් උපදේශක්වත් දෙන්න එපා කොහොමද? එහෙමනේ කිව්වොත් ඔයාලගෙන් අපිට මොකටද දැන් අවුරුදු දෙකක් විතර ගිහිල්ලා ඔක්කොම කෙලවුණාන් පස්සේ දැන් මේ අපිට අමාරුයි දැන් උදව් වෙන්න කියලා එක එක්කන කීකිනට වැඩි කාලෙකුත් නැහැනේ. මම කියන්නේ දැන් හොඳම වැඩේ නිසා එහෙමනම් ජනාධිපතිතුමාට තියෙන කරන්න මේ ටීම් එකට බෑ මේ ටීම් එකත් එක්ක තියෙන කියන්නේ දැන් වෙන අය ඕන කියන්නේ ක්‍රිකට් හදන්න එරන්න ඕන කියනවා. එතකොට මම දන්නේ මම නම් හිතන්නේ ක්‍රිකට් එරන්න හදන්න පුළුවන් කියලා. ඊට පස්සේ නමුත් එයාලා හිතනවා දැන් මේ හරි මුදල් ඇමති කෙනෙක් ඕන නැසන් විදේශ ඇමති කෙනෙක් කොහොම හොය හොය යනවනේ. එහෙම හොය හොය යනවා වෙනුවට සුදුසුම දේ දැන් ඒක ක්‍රමයක් විදිහට දැන් මේ රටේ මිනිස්සු ඡන්ද දීලා තියෙන්නේ මාලිමාවේ විදේශ ඇමති කෙනෙක්ට 7,00,000 දාලා දීලා වෙන කෙනෙක්ව ගේනවා. වැරදිනේ සම්පූර්ණයෙන්. දැන් හොඳම වැඩේ තියෙන්නේ පාර්ලිමේන්තුව විසිරෝලා කියන්න හොඳ ටීම් එකක් මට පත් කරලා එවන්න. ඕගොල්ලෝ හොඳයි. ඕගොල්ලෝ මට ඡන්දෙ දුන්නා. මම ඉන්නවා ජනාධිපතිතුමේ. ඉතින් මේ ආපු ටීම් එකේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙන නිසා මට වෙන ටීම් එකක් පත් කරලා එවන්න කියලා පාර්ලිමේන්තුව විසිරෝලා ජනතාවට බාර දෙන්න තියෙන හොඳ ටීම් එකක් පත් කරලා එවන්න කියලා. මම හිතන්නේ එහෙනම් අපි හොඳ යෝජනාවක්. හොඳ යෝජනාවක් අපි එහෙනම් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට මේ පාපිසි ටික සුද්ධ කරගන්න කියලා අර ඔයාලා කියපු පොහොසත් රට හදන්න නම් මම හිතන්නේ ඔයාලට වල් පැල තියනවා නම් වැරදිලා ආපු වල් පැල තියනවා නම් ගලවලා පාපිසි ඇස්සේ ගැලවෙලා පැටලිලා වල් පැල එහෙම තියනවා ගලවලා හිටවලා හදාගන්න මේ පාර්ලිමේන්තුව විසිරලා දාන්න තියෙන මම එහෙනම් එහෙම කරන්න කියන එක අබ්බේ කියනවා එහෙනම් බොහොම ස්තුතියි අයියේ අපි ආයෙ හැම වෙලාවෙම